ගහයන් යම්මඩ ඉස්කඩුවා. මොන රෙද්දක්ද අප්පා. ආතනේ ඉන්නේ අර බන්දුලයානේ. මුගේ මූණ නිකන් හත්තිලව්වට ගහපු කලාබරේ වගේ වෙලානේ තියෙන්නේ. ඇයි දන්නේ? මොනවද මූණ අර ලියන්නේ ඈ? හැබැයි පුතෝ මුගේ ගානක් ගලව ගන්න නම් පුළුවන් වෙයි වාගේ. ළඟට ගිහින් බලන්න ඕනේ. යන්න ඕනේ. මොකද්ද මම මේ කරන්නේ? මොකේ බන්දු අයියා කරන්නේ? අපි අකවල ගේමක් ගහන්නේ හදන්නේ ඔයා. අපිත් මේ දාත ගන්නේ ගොඩ යන්න අපා. අපි ඇදගෙන ඵලයන්කෝ. දෙක පිස්සුවම් බලමලයා. රාඩියා. මට මේ වෙන දේවල් හිතා ගන්න බැරුව ඉන්නේ. කොහොමද ගලපගන්නේ බෑ කියලා බලුවා. බැලුවා. මට තාම පයිත්තිය. අයියෝ. සාන්ත. මම බය වෙච්ච තරම. මගේ හරක් වැඩ කරනකොට ඊට පස්සේ මොලේ කල්පනා කරලා වැඩ කරපන්. අද එළි වෙද්දිම හිතා ගන්න බැරි කුණු කොට කොළුවට කඩා වැටුනේ. නෑ මම දැක්කයි හවස දේවට දිගේ මල් කාන්තියක් කළා ගෙවල් පැත්තට රූටනවා අයියා. මොර ගෙඩියා අපිට කතා කරන් අපි එනවනේ පාරවල ටෝච් එක හරි අල්ලන්න ඈ උට අමුන් කෙලවල කවුනද බා සර් යකෝ උඹ මොලයක් කියලා එකක් ඇත්තේ නැද්ද යකෝ වැඩේ නම් කැතයි හොඳේ නෑ ඉතින් අයියා හැබැයි වැඩේ නම් කැතයි හොඳේ අපි අද්දාලා ගියානේ ඔයා කතා කරන පාරවල ටෝච් එක හරි අල්ලනවා ඔයද ඉතින් අපිව සැකයිනේ ඔයල්ලාට කතා කරන්නෙත් නෑ අපිට ඈ බං අයියා ඔච්චරම කල්පනා කර අංක වගේක් ලියන්නේ හකොර කෙනෙක් වෙන්නද මොකද්ද බං හකර කෙනෙක් කියන්නේ නෑ බං අර මහ ගබඩාවට මට කෙලියේ ආන්ගෙන් එකෙක් යකෝ ඒ බං හකර කෙනෙක් නෙමෙයි තොට අමු කවිලාද දැන් උදේම උපාසක නැන්දගේ අරිෂ්ටි බිව්වද ඒ හැකර් කෙනෙක් බං ඒ හැකර් කෙනෙක් ඊයෝ බත් ඒ 655 ප්‍රවෘත්ති බල පිස්සු ගෙලින්න එපා බං පිස්සු ගායියා ඒ පැත්තේ ගියේ නෑ දැන් මං ගොඩ කාලෙකින් අතර මොකද්ද බං ඔය කරන්නේ නෑ බං බලන්න මේ වෙන දේවල් එකිනෙකට හිතා ගන්න බැරුව ඉන්නේ අද උදේ නැගිටි බලහන් ඩඩෝරියන් ගල ඇඳ පල්ලට පෙළුවා යෑනි තේ ගහලා තිබ්බ එක ගන්නකොට හුණෙක් ගන්න ආයිත් නෑ බයික් එකේ ගමනක් යන්න ගියා ආන් අතර දින අර පුලන් ගිහිල්ලා මේ වෙලාවේ හිතා ගන්න බැරිව කෙලවිල්ලා ආයි නැට්ටේ ඉඳලා ගොම බා ආයි නෑ හිතා ගන්න බැරි විදියට ඒක මම මේ බැලුවේ මගේ ගායංගක් ගලපලා බලන්න ඒ හරියන්නේ නෑ බා මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බෑ කවුරු හුණියමක් කරලාද කියලා හිතා ගන්නත් බෑ එපා වෙලා බන් තියෙන්නේ හැකර් කෙනෙක් කැරියට වඩා සනීපට දැන් ඇරිලා තියෙන්නේ හිත් ගෑවෙනවා ඉතින් ඔව්ව හිතේ දියන් ඉන්දියා කියලා මම දන්නේ වෙයි ආවද ඉතින් මල් කාන්තියක් කර විතරයි නෝව කියන්නේ හරිකෝ මල් කාන්ති කියවන්නේ පායකෝ පැත්තේ උඩු මම විතර කොප්පන්න තේරෙන්නේ නීට උරාට මෙයාට එයාට මෙයාට දෙයක් කරගන්නවා තමයි මොකක් වණ කරන්න එපා මේක බා කියන්නේ බෑ ඉගෙන ගෙදර ඉන්නවා කියලා
පොඩි මාමා දෙන්නම් ඕකට නියම ටොලෝටන් එකක් උඹට. මොකක්? තුලුට? සොලියුෂන්. යකෝ බැරි ඉංග්‍රීසි නොකිය සිංහලෙන් කියපන්. අවුද මං ඕව දන්නේ. හරි මං ඕව ඩාන් වෙනවා ඩෝන් වෙනවා පටාන් වෙනවා. උඹට දැන් ওই ප්‍රශ්නෙට විසඳුමක් නේ ඕනේ. ඈ පොඩ්ඩක් දාන්කෝ. හරි මං ඕකට විසඳුමක් දෙන්නම් උඹට. ඈ උඹන් සෝම්පාල මලේ මටත් උන් දැන් මේ ප්‍රශ්න ටිකෙන් ගැලවෙන්න. ඔබ දන්න දෙයක් තියෙනවා නම් මට කියලා. යහන්ක බලන්න. හරි බං. මං ළඟ ඉන්න සුපිරි වේ උඹේ ග්‍රහයක පුට්ටු කරලා දැන් උඹට ඔය වැඩේ කරලා දෙයි. අඩි ඇත්තද? එහෙනම් ඊගාට මම එක්කම් ඵලයන් උතන්ට. කරන්න තියෙන්නේ මේකටයි. මම කියලා ලෑට්ලා ඉන්නකෝ. යන්න. හරි සෝම්පාල මලේ එහෙම කරලා බලමුකෝ. මං එන්නම්. ඉංගලාවට. දෙන්නම් අද වැඩේ ඔකට දෙන්නම් අද බොන්දු අයියට මොකරද? මම බලන්න ඔබගේ අනුවත් කොහොමද කියලා බලන්න. හොඳම යාළුවා. කටවාපිය මේ පරය දෙන්න. මට පෙනෙනවා මේ උටා පොල්ගෙතියෙන් මට පේනවා. උඹලාවේ වශයක් කරගන්න නේද? නෑ එහෙනම් උඹලාවේ පරණ කොටුවක් අලුත් කරගන්න නේද? නෑ උටාගතු මුත්තයා. නෑ එහෙනම් උඹලාවේ අලුත් කොටුවක් පරණ කරගන්න නේද? නෑ. මොකද ගන්න? නෑ එහෙනම් උඹලාවේ උඹලගේ ඥාති වෙන උඹලගේ හිතවත් වෙන උඹලගේ අසල්වාසියෙක් වෙන එකෙක්ට හදියක් කරන්ට නේද? නෑ වෙන්න බෑ. එහෙනම් උඹලා ඇවිල්ලා තියන්නේ කොඩි විනයක් කරන්ට. උටා එහෙනම් උඹලා ඇවිල්ලා තියන්නේ අනිවාර්යෙන්ම
ටිකට් එක කෙලවලා දාන්න. එහෙම නේද? කියපියෝ. නෑ. කුඹුරු කොගෙන්ද ගන්නේ? එහෙනම් තොපිලාවේ හැකර් අරපු ඩොලර් ටික අරන් යන්නද? කියපිය. නෑ එහෙනම් තොපිලාවේ තලපති විජයව ප්‍රාන්ත අගමැති කරන්නද? කියපිය. හොර කපුවෝ මං තෑගුටි දෙන්නේ බන්දුලයව මම අරගෙන ආවේ තොගේ ඇට්ටින් දැන් ඉවර කරන්නේ බන්දුලයගේ දත ගලවා පන්නේ. මොකෝ බන්දුල මලයා මුංගන්නේ? නෑ බං ඔබට මම සිත්කාන්තියක් කරනවා. ඔව් කමන්නේ කොහමද ගායකට බූතු කොල්ල හරි මට ගොඩ යන්න පුළුවන් වුණා. උටා බන්දුල යන්නේ මේ ඇවිත් තියෙන්නේ බන්දුලයගේ අපලය දුරලන්නේ කොස්ගා යට මේ දෙවිඳු වඩින්නේ සෑම ග්‍රහ දොස් දුස් දුරු කරලන්නේ එක්කං ආපු සෝමයක් ඉන්නේ සෝමෙට කීයද දැන් මේ ඕනේ සෝමෙ උඹ දැන් අවසට එන්නේ ඇවිත් මේ කොමිස් එක ගන්නේ බන්දුල නේද මේ නම? කියපිය. උඹ කරන කියන කිසි දෙයක් හරියන්නේ නෑ නේද? කියපිය. උඹට මෙසේ අපලයක් නෙවෙයි තියෙන්නේ. මේ අපල දුරු කරන්න ඕනේ. මෙතන මේ දැන් යාගයක් තියන්න ඕනේ. බන්දුලයෝ දැන් ඇවිත් ඉඳගන්නේ ඉඳගෙන මේ දැන් පඳුරු තියන්නේ වැඳගෙන උඹ දැන් සාදු කියන්නේ ගාලය එතකොට අපලය එතකොට දැන් දුරුවන්නේ මේ අන්න උඹට කට්ටනියක් කතා කරනවා. මට නේ කතා කරන්නේ. අඩු කියන්නේ කිව්වනේ. ඔව්. මම බඩ ගියොත් හරි. යනවා බය වෙන්න එපා. බන්දුලයෝ දැන් ගාදුරු වෙන්නේ අපලය දුරුයි සෙත සලසන්නේ උටා දෙවිඳුට දැන් උඹ දැන් මේ පෙන්නේ වැඳගෙන මේ දැන් වැඳගෙන ඉන්නේ සෝමේ දැන් ඔය පොල් මල දෙන්නේ දීපන් ඔය පොල් මල යකෝ තෝ දියේ? Prank. අපි ප්‍රෑන්ක් එකක් නා කරේ. ප්‍රෑන්ක් එක? ඔව් මේ මොඩකම හින්දා YouTube එකට දාලා view ටිකක් ගන්නවා හැදුවේ. view? අර බලපංක බාන්දුවා අයියා කැමරාව. තොපිට මොන පරයදයකෝ පොල් බල වෙනුවට ඇල්පීතිය පොල්ලත් තුල්ලෙ බලා මගේ ඔළුව වාතරා බුට්ටියට පොල්ලෙන් ගැව්වා වගේ බං අයියෝ සෝමේ වාව ඉස්පිරිදා
අප්පා